මුතුලේ අමායා තත්සරණ දුව ඉන්නවා. ඊළඟ විශේෂාංගික ගැන කතා කරන්න. හැබෝවේ වාසරයි සිංහල දෙබළ වගේ විකී සිද්දුවක් පෙරපාසලේදී ඉගෙන ගත්තනේ. මේ ලස්සන ඉංග්‍රීසි සින්දුවට ලැට්ටුප ඉදිරිපත් කළේ අපේ යාළුවා ටික. ඒතුති මම මුතුලිය අමායා සස්සලරි. මං හරි ආසයි ඒ හුරතලෙන් හරි ආදරෙන් කෙව්වා මුතුලේ අමායා තත්සරණේ තමන්ගේ යාළුවෝ ටික ලස්සන නැටුමකට ලැස්ති කියලා. දෙන්න ඕනේ ආදරණීය අත්පලසන් හඬක්. මිනෙත් හංස පුතා ලෑස්ති වෙලා ඉන්නවා. එබනම් මිනෙත්ට අපි දෙමු ලස්සන අත්පොලසන් හඬක්. එයා කියව බිබේ ලස්සන නැටුම ගැන. හැමෝගෙම අවසරයි. අපිට බත් ලැබෙන්නේ ගොවි මාමගෙන්නේ. ඉතින් ඒ ගැන කියන මේ ඉතින් ගොවි මාමා නන්දලා ගොඩාක් මාන්සියෙන් ගොවි තැන් කරලා සරුසාර කුඹුරු යායක් ගෙන අපිට වයින් පීගෙනක් දෙනවා. ඉතින් ඒ ගැන කියන ඒ ලස්සන නැතුව බලමු කොහෙනම්. පුංචි ගොවි මාමා නන්දලාට
දෙන්න බලන්න හොඳ අප්පල සන්නාදයක්. වීකුරුල්ලෝ රෑන් පිටින් සරණ කෙතේ හනි හනිකට පානගමුය සාර කෙතේ අත්පලසන් ප්‍රසාදයක් සමග
අම්මලාගේ හිතෙත් ඇති පාසල ගැන පෙර පාසල ගැන ටිකක් කතා කරන්න තිබුණා නම් කියලා. හැම අම්මා කෙනෙක්ගේම හිතේ හැම තාත්තා කෙනෙකුගේම හිතේ මේ පෙර පාසල පිළිබඳව පුදුමාකාර ඇල්මක් ආදරයක් තියෙනවා. ඒ ආදරයේ වචන කරන්න ඉඩ තිබ්බා නම් මම දන්නවා පෙලෙන් පෙලට එන්න ලෑස්ති වෙනවා. ඒත් එච්චර වෙලාවක් නැති නිසා එක අම්මා කෙනෙකුට හෝ තාත්තා කෙනෙකුට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබට පෙර පාසල ගැන හිතෙන දේ දැනෙන දේ ඔබේ ආදරණීය දරුවන්ට පෙර පාසලෙන් ලැබුණු සෙනෙහස ගැන ඔබට හැඟෙන වදන් ඔබට හැඟෙන හැඟුම් වදන් බවට පත් කරන්න කියලා. බොහොම ගෞරවයෙන් මේ ඉල්ලීම කරන්න දෙමාපියන්ට පුංචි වෙලාවක් වෙන් කරගන්න එක්කෙනෙකුට අවස්ථාවක් තියෙනවා ආරාධනා කරන බොහොම ආදරෙන් දෙමාපිය කතාව සඳහා වෙන් කරපු වෙලාව ඔබට ලබා දෙනවා. වේවැල් පහර මත ගුරුලා ළඟ දන ගහපු කුමරෙක් සිටියාලු පෙරදා හල කාපු ඔබ අඩදිය උනත් නිල් දියකට හරවාපු ගුරුවරු සිතයි ලෝකට අප නොසිතාපු අපගේ දරුවන්ගේ ජීවිතය කලෙලි කරන්නට මග හසර සාදා දුන් අපගේ ගෞරවනීය ගරු ගුරු දෙපළ ගැන වදන් පෙළක් ඔබ හමුවේ තැබීමට අවසරයි දංගල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කර අප ගුරු පියාණන්ගෙනොත් දංගල ග්‍රාම සේවක මිස්ගෙනොත් මග ආදරණීය දෙමව්පියන්ගෙනි. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ ඔබගෙන් අහන්නම කැමති ප්‍රථමයෙන්ම ඔබට මතකද ඔබේ දරුවා අපේ පෙර පාසලට රැගෙන ආව පළවෙනිම දවසේ? දෙමව්පියන්ගේ රැකවරණයමට ඉඳලා අපේ පුබුදු පෙර පාසලේ ගුරු මව්තුන්ගේ අතට පත් වුණාට පස්සේ ලොකු වෙනසක් අපි දැක්කා. ඇත්තටම කිව්වොත් අපේ ළමයි දවස් 2-3ක් යනකම් අඬා ඉඳපු ළමයි තමයි පෙර පාසලේ ඉන්නේ. හැබැයි දවස් 2-3ක් යද්දි ඊළඟ දවස් වෙද්දි අපෙන් ලැබුණා වගේම ආදරයක් අපේ ගුරු දෙදෙනාගෙන් ඒ ආදරය රැකපරණිය සෙනෙහස ආරක්ෂාව ගෙදරටත් වැඩිය හොඳට ලැබුණා. ඇත්තටම කිව්වොත් කිසිම දෙයක් යන්නේ නැති අතට යමක් දුන්නොත් අල්ල ගන්න බැරි ළමයි තමයි අපි පෙර පාසලට බාර දුන්නේ. හැබැයි මේ වෙද්දි ඔබ ආගේ දැසින් දකින්න නැති එහෙම දේ තත්ත්වෙන් ඉඳපු ළමයි අද මේ රංග මණ්ඩලක ඔවුන්ගේ දක්ෂතා ඉලි දක්වන හැටි ඒ අප නිසා නෙවෙයි අපේ ගුරු දෙපළ නිසා. ඉතින් යම් කිසි උත්සවයක් පවත්වද්දී අපේ ළමයිට දේ දැනුම ලබා දීලා අපේ ළමයිගේ සමාජික මට්ටමට සමාජික යන්න පුළුවන් මට්ටමකට හදා දුන්නේ අපේ ගුරු දෙපළ තමයි. පොතේ දැනුම විතරක් නෙවෙයි අපේ ළමයිට සමාජයේ ජීවත් වෙන විදිය, ගෙදරක පරිසරයේ තමන්ගේ සහෝදරයොත් එක්ක ජීවත් වෙන විදිය, පවුල් සමගිය ඒ හැමදේම කියලා දුන්නේ අපේ ගුරු බවතුන්. ඉතින් මේ දෙපළ ගැන කියන්නට තවත් දේවල් අපිට දකින්න ඕන නැහැ. මෙතනම තියෙන දේවල් ඔබලට අත්දැකීම් ඇති. ඉතින් මේ ළමයිට ආදරයෙන් ඇත්තටම කිව්වොත් ආදරය තමයි ළමයිට වැදගත්ම දේ. මේ ගුරු බවතුන් දෙදෙනා දෙමව්පියන්ටත් වැඩිය ගොඩාක් ළමයිට ආදරේ සෙනෙහසින් ළඟට අරගෙන සමහර දවස්වලට ඇත්තටම අපි දැකලා තියෙනවා සමහර ළමයි කෑම ටිකවත් කන්නේ නැහැ. හැබැයි මේ ගුරු දෙදෙනා තමන්ගේ අම්මා තාත්තා අතින් කවල පවල හදන වගේ මේ ළමයි ටික හැදුවා. ඉතින් මම ඔබලට කියන්නේ අපේ ළමයිගේ ප්‍රථම ගුරුවරියා අපේ දෙමව්පියෝ තමයි. හැබැයි මම මේ මොහොතේ කියනවා අපේ ළමයි ගොඩාක් වාසනාවන්තයි. දෙමව්පියෝන් හැරුණකොට දෙවනි ගුරු අම්මලා ගාවට දාද්දි ගොඩාක් දෙමව්පියෝ බය තමයි දාන්නේ. හැබැයි අපි එහෙම බය වුන්නේ නැහැ. මොකද මම ඔබලාගෙනුත් ඉල්ලන්නේ කිසිම විදියකට බය වෙන්න එපා. ඒ අත්දැකීම් ඇතුව අපි ඔබලට කියන්නේ ඇත්තටම ගොඩාක් වාසනාවන්ත දරු කෙලක් තමයි අපේ ගම්මානවල සිටින්නේ. මොකද මේ ගුරුවරුන්ගෙන් දැනුම ලබා ගන්න ඔබල ගොඩාක් වාසනාවන්තයි. ඉතින් මේ ගුරු දෙපළ ගැන අපිට කියන්න ඇත්තටම මේ වචන මදි.
ඉතින් මම දෙමව්පියන්ට දෙයක් කියන්න කැමතියි. අපේ මේ මෙච්චර කාලයක් ඉඳපු දෙමව්පියන් ගොඩාක් සමගියෙන් සහයෝගයෙන් මේ ගුරුවරුත් එක්ක වැඩ කරා. එකින් එකට මේ සහයෝගය මෙතන ඉවර නැහැ. අද ඔයාලට ගොඩාක් දුක ඇති. ඇත්තටම අපිට ගොඩාක්ම දුකයි. මොකද අපේ ළමයි ඉඳපු තාත්තේ දන්නේ අපි විතරයි. මේ වෙනකොට අපේ ළමයි ඇත්තටම එක ශ්‍රේණියට දාන්න පුළුවන් දැනුමක් හදලා දුන්නේ අපේ මේ ගුරුවරු. ඉතින් ආදරණීය දෙමව්පියනි, අප ඔබලා මේ අවුරුදු පුරාවට ඒ විඳපු සහෝදරත්වය මේ මොහොතේ අපි අපේ ගමට සමාජයට කියලා දෙනවා. මේ සහයෝගය සමගිය හැම දිනාටම තියාගන්න, හැම කාලයකටම තියාගන්න. මේ ගෙවිලා යන මොහොතේ අපි අපේ ගුරුවරුන්ට කියන්නේ අපි ඔබලාට දුන්නේ සහයෝගය ඉදිරියටත් දෙන්න කැමතියි. මේ ගුරු දෙපළ ගැන අද අපිට ගොඩාක්ම දුකයි. ඒ වගේම තමයි ගුරුවරුන්ටත් දුක ඇති. ඒ වගේම දහස් වාරයක් අපිටත් දුකයි. මේ ගුරුවරු දෙපළට හරිම ආදරෙයි. ඉතින් හදක කඳුලක් පිස දමා දෝතින් සැනසුවේ මන්ද නුඹ දහස් දරු කැල නොදුටු ලෝකයකට පියමන් කරන්න සිසු කැලම ජය මගේ කෙලවරට පියවරෙන් පියවර ගෙන යන්නේ නුඹ නොවේද. ආයුෂ බොහෝ වී සසරේ හැමදාම තව තව බලය දී ලැබ සැනසීම මතු උපදින භවෙත් ගුරුමව් දෙපළක් වේවා කියා ආශිර්වාද මා නිහඬ වෙමි. ස්තුතියි. මේකනේ කියන්න එන්නේ රණුදී නෙතුම්සා තියඩිය. එමෝගේ මාසරයි කෝ අපේ නමාකාරය සනුංගලයක් හදන්න පෝනිච්චෙන් නරවන්න පරිසරේ රසන බලන්න අපට ගොඩක් ආසයි. ඒත් ඒකට අපට වෙලාව චුට්ටක් හිතන්නයි මේ නැටුම. ස්තුතියි මම නන්දින තුසා. නෙතුම්සා කියන්නේ ලොකු චෝදනාවක් කරන්නේ වචන ඇතුලේ. කෝ අපිට වෙලාවක් සෙල්ලම් කරන්න චුට්ටක් සතියන්තෙත් ටියුෂන් සින්දු ඇතුලෙත් කියනවා නිවාඩුවට දවසක් නැහැ නිවාඩු කාලේ සතියකවත් වෙනසක් නැහැ ටියුෂන් කාලේ. ටිකක් සෙල්ලම් කරන්න දෙන්න දරුවන්ට දරුවන් වෙන්න ඉඩ දෙන්න. අපි එවනම් අත්පොළ සටහනක් එක්ක යමු. හරිම අපූර්ව ගීතයකට නැටුමක් බලන්න. Sarva
දහමින පුතා ලෑස්ති වෙන්නේ පෙර පාසල ගැන කතා කරන්න. අනුරුට ලස්සනත් පුළුවන් නඩක් ඕනේ. අපි අහමු එයාගේ පෙර පාසල ගැන. සිය දෙනාගෙන් ආසරයි මම කතා කරන්නේ මගේ පෙර පාසල ගැන. මගේ පෙර පාසල කුරුටු පෙර පාසල. මම පෙර පාසලට ආපු දවසේ ඉඳන් අද වෙනකම් පොඩක් දේවල් ඉගෙන ගත්තා. සින්දු කියන්න, නටන්න, යාළුවෝ එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න, ගණන් කරන්න, පාට කරන්න, කතුරෙන් කපන්න, මේ වගේ දේවල්. ඉතින් අපේ ටීචර්ලා අපට මේ දේවල් කියා දුන්නේ පොඩක් ආදරෙන්. අපේ යාළුවෝ හැමෝම දැන් මුගු ඉස්කෝලේට යන්න සූදානම්. ඒත් අපේ පුංචි පාසල දාරේ යන්න නඩුකයි. ඒත් අපි මුගු ඉස්කෝලේ ගිහින් එනකොට අපේ ටීචර් බලරියන් එන්නම්. මගේ පුංචි පාසල තවත් දිනු වෙන්න කියලා පුංචි මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ස්තුතියි මම අනුරාමින.
කුරුල්ලු යාළුවෝ ටිකක් තමයි දැන් මේ වේදිකාවට එන්න සූදානමින් ඉන්නේ. අපි බලමු නේද? ඒ ලස්සන නතුම හැමෝටම බොහොම ස්තුතියි. මම ආශා විනුදිනී. ආක්ෂා වෙනුදිනේ කිව්වේ ලස්සන කොරලා යාළුවෝ වගේ තමන්ගේ යාළුවෝ ටික ඇවිල්ලා කියලා. එහෙමනම් බලමු මේ ලස්සන නැටුම අපි අත්පොල සටහනක් දීලා. Polkichi penti, pichamal saayat gelpin, porichi hetti endagin. Midulata bela ivi mingi pala kastiramak netuwa balansaki huntaka jittaka tarikita gunna tarita padata bagadinam kara. Polkichi penti, pichamal saayat gelpin, porichi hetti endagin. Midulata bela ivi mingi pala kastiramak netuwa balansaki huntaka jittaka tarikita gunna tarita padata bagadinam kara. Polkichi penti, pichamal saayat gelpin, porichi hetti endagin. Midulata bela ivi mingi pala kastiramak netuwa balansaki huntaka jittaka tarikita gunna tarita padata bagadinam kara. Polkichi penti, pichamal saayat gelpin, porichi hetti endagin. Midulata bela ivi mingi pala kastiramak netuwa balansaki huntaka jittaka tarikita gunnatta. හතරට නර්තනයේ සූනියන් ශාන්ති කර්මයේ එන නර්තනාංගයක් අරගෙන ආවේ. මේක හරි ලස්සන නාට්‍යමය ජවනිකාවක්. බලන්න පොඩ්ඩක් ඇඳුම දිහා කහ පැහැති ඇඳුමෙන් සැරසිලා හිසට තලප්පාවක් බැඳලා ඉන්නවා. මේක පංජාබ් ප්‍රාන්තයේ සික් ජාතිකයන් අඳින ඇඳුමට සමාන ඇඳුමක්. ඒ වගේම තමයි ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ කට්ටිය අඳින ජෝතියක් වගේ ඇඳුමක් ඇඳලා තියෙනවා. දිග කුඩයක් අතේ තියෙනවා. දිග රැවුලක් තියෙනවා. බ්‍රාහ්මණ ලක්ෂණ තමයි පේන්න තියෙන්නේ. ඇත්තටම මේ කවුද ඇවිල්ලා ඉන්නේ? මොකක්ද මේ නැටුම කියලා අපි චුට්ටක් අහලා බලමු. සිනුති දහම් සාදුව ලෑස්ති වෙනවා අපිට මේ ගැන කියලා දෙන්න. හැමෝගෙම අවසරයි. කිරලා කයියඩි
බොහොම ස්තුතියි සෙනුකේ දහම් සාදුවට. ඉතින් ඇත්තටම ඇයි කිව්වා වඩිගපුර දේශයෙන් ආපු බමුණන් කණ්ඩායමක් තමයි මේ ඉන්නේ කියලා. එහෙනම් මේ වඩිග පටුන පෙරකල්ලු දේශේ රාම නම් බ්‍රහ්මණයසේ වීරවල්ලිය මෙසේ පිටට පැන නැගි වඩිග බාසේ අත්පුඩි එපා එකතක මාළුපාන් එක අප්පුඩි ගහන්න බෑනේ. ඊළඟට කාලිවරලා ජවයක් අරගෙන ඉවර වුණාට පස්සේ ලොකු අත්පුඩියක් ගහමු. මෙන්න වඩිග පටුන කල්ලු දේශේ රාම නම් බ්‍රාහ්මණයසේ වීරවල්ලිය මෙසේ පිටට පැන නැගි වඩිග බාසේ වඩිග පටුන කවි පවසන දිලන රත කිලි කිරණ විලසින් අනෙක් වරණින් සරසිලා එයත් කරවට රුද්‍රාසන වැල් සිරස ජටිලය පදිවිනා Lada peminuna Irala kayari pepe baba Irala kayari pepe baba Hanuma kambili Vairava baba Jakita Yesu pesu Vina baba Nalla metta patune Vina baba වඩිග පටුන කවි පවසන දිලන රත කිලි කිරණ විලසින් අනෙක් වරණින් සරසිලා එයත් කරවට රුද්‍රාසන වැල් සිරස ජටිලය පදිවිනා Lada peminuna Irala kayari pepe baba Irala kayari pepe baba Hanuma kambili Vairava baba Jakita Yesu pesu Vina baba Nalla metta patune Vina baba Amala Vishnu Vedesina Rama Tinna Baba Amala Vishnu Karunayaka Sila Rama Baba
වෙනුකි චෙනා යදුව. දන්නවද? ලබන අවුරුද්දේ පෙර පාසලට එන්න පුංචි යාළුවෙක් ටීචර්ට කියලා තියෙනවා මටත් නැටුමක හඳුන්වා දීමේ පූර්විකව කියන්න පුංචි ඉඩක් ඕනේ කියලා. ඉතින් පුංචි පන්තියේ පුංචි යාළුවෙක් තියෙන ලොකු පියවරක් තමයි අපි දැන් දකින්නේ. ඒ නිසාම අපි දැන් ජවයෙන් දෙනවා ලස්සන ලොකු අත්පොඩියක් අපේ ආදරණීය පුංචි පන්තියේ යාළුවට. හැමෝගෙම අවසරයි. අම්මිලට්ටොයි අප්පිලට්ටොයි එකතු වෙලා නැටුම් පොඩ්ඩකටයි මේ සූදානම. දෙන්න බලන්න හොඳ අප්පුසන්නාදය. අපේ වැඩ නැටුම් කණ්ඩායමට ස්තුතියි මම වෙන්චනයා මිටුවසි. චෙනායා චූටි පන්තියේ ඉඳලා ලොකු වැඩක් කළේ ලබන අවුරුද්දේ මේ වේදිකාවේ අපිට අය හමු වෙන්න නියමිතයි. ඉතින් මේ වගේ පුංචි පන්තියේදීත් හපන්න බිහි කරන්න දංගල පුබුදු පෙර පාසලේ ටීචර්ලාට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ගෙදර ඉන්න පුංචි යාළුවන්ටත් ආරාධනා කරන අලුත් අවුරුද්දේ 2026 එන්න දංගල පුබුදු පෙර පාසලට. එතන හරි ආදරණීය තැනක්. යමු වැද්ද බලන්න වැද්දට. ලස්සනත් පොළසන් අඩක් සමගින්. බැද්දදිවල්ලි කෑදරවල්ලි කෑමොරවල්ලි හැවරවල්ලි වලපටේ රැහැම් පොටේ කදිනා කැලපොජ පටැරගෙන වරමලේ පාදයෝ උකුරු කන්දේ කොබෙයනේ කුක්රුක් කුක්රුක් කියන්නේ මාමිනි මාදියා දිය කබේ බබලයක් ගම්ම වේ යමු දෙන්න උඩින් යන්නට බොල් පිණි බැරිනම් බරන වඩනා මී මාලනු බඳකන් යමු දෙන්න ගොඩු පුච්චකමු දෙන්න ගෝපාඩ වැල්ටික තත දෙඤ්ඤා ගෝ අකුමාටික මාකඤ්ඤා ඔය පුච්චකමු දෙන්න ගොඩු පුච්චකමු දෙන්න ගොඩු පුච්චකමු දෙන්න ගොඩු පුච්චකමු දෙන්න ගෝපාඩ වැල්ටික තත දෙඤ්ඤා ගෝ අකුමාටික මාකඤ්ඤා වෙල්ගොම්බේවල තුන්න නමාගෙන එන්නේ ඔලගල මාළුකෝ වැල්ගොම්බේවල තුන්න නමාගෙන එන්නේ ඔලගල මාළුකෝ Nandang ruber berbadapu, angger nandang ruber berbadapu. Rumbar nadapu, Allah tenadapu. Rumbar nadapu, Allah tenadapu. Cucu nadapu apadat tilabadapu. Cucu nadapu apadat tilabadapu. Metnata ave bola deyo. Nente dinane, tendinane. Nente dinane, tendinane. මාමිනි මාදියා දිය කබේ බබලයක් ගම වේ යමු දෙන්න උඩින් යන්නට බොල් පිණි බැරිනම් බරන වඩනා මී මාලං බඳක
අපේ දෙමව්පියන්ටත් දෙමව්පියන්ට ලස්සනට නටන්න පුළුවන්. නටන්න පුළුවන්. මේ අපේ අපේ දෙමාපියන්ගේ යපියගේ නැටුමයි. නටුමයි. ස්තුතියි. සුති මම සම්සාවින්දි. සම්සන්සවෙන්දි. හරි. එහෙමනම් මේ පුංචි යාළුවා කියපු නැටුම බලන්න අපි හැමෝම හැරෙමු වේදිකාව පැත්තට. ලස්සන අත්පොළ සන්හනක් සමග. ಪೆತಿವಾಗೆ ಕಮ್ಮುಲ್ಲೋಯಾಗೆ ಮಲ್ ಪೆತಿವಾಗೆ ಕಮ್ಮುಲ್ಲೋಯಾಗೆ ನಿಲ್ಮೆನಿಕೆಂದಸ ಪನಾಲ ನಿಲ್ಮೆನಿಕೆಂದಸ ಪನಾಲ ಮಗೆ ಸುರಂಗನಿ ತೇಜುನ್ನೆ ಅಹಿ ಬಮತಿಯಲ ವತುರನಾಲ 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 ಎತ್ತಕೊಂಡೆ ಕಡಾಲ ಇನವಟೆ ಕದಡವಲ್ ಇಹಿರುನು ಚೀತೆಯಲ Rankotale ube kulitiyala Magi surangani kohedayale Nita masalala Vaturanala
වතුරනාලා දෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තතට මල් ඉහිරුණු ජීවිතය ඇඳලා රන් කොටලේ ඔබේ කුල තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ තම සාලා වතුරනාලා රන්මසු දහසක් වටින කලයකුත් අරගෙන අවිල්ලා ඉන්නවා කල නැටුම ඉදිරිපත් කරන්න. බොහෝ සිත්වලට දැනෙන්න බොහෝ සිත් ඇවිල්ලා ඉන්නවා ඔබට කතා කරන්න. මේ කියන්න හදන්නේ ඊළඟ නාර්ථනය ගැන. ලස්සනත් පුලසන් හඬක් ඕනේ අපි ආදරණීය පුංචි පුතාට. හැමෝගෙම අවසරයි. දැන් අපේ යාළුවෝ සූදානම් වෙන්නේ ජනනතුන් අංගයක් ඉදිරිපත් කරන්නයි. කුළු නැතුම්, කල නැතුම්, පතුරු නැතුම්, මෝල් ගම් නැතුම්, ලීකිලි නැතුම් මේවා තමයි ජනනතුන් කියන්නේ. අපේ රටට මේ නැතුම් කලාව රැක ගන්න ඕන. ස්තුතියි මම දුන්ය බෝසිත්. හරි වටින අදහසක් කියන්නේ අපේ රටේ ගැමි කලාව රැක ගන්න ඕනේ. ඔව් ඒ වෙනුවෙන් යෝධ පියවරක් තමයි මේ පොඩි තොත් යන්නේ. එhmenan ලස්සනත් පුලසන් හඬක් මැදින් වෙන්න කලගෙඩේ නැටුම. පහරතු ඇඳුමින් සැරසීලා පුංචි කලගෙන
එවන ලස්සන අත්පොලසන් හඩකින් ආරාධනා කරමු නැන්දම්මටයි ලේලිටයි වේදිකාව බාර ගන්න කියන්නේ. Jing kunda kunda ta, takide jing kunda
මානේ දම්සිලු පුතා සූදානම් වෙනවා. ලස්සනත් පුලසන් හඬ එන්න අපි එකතු කරමු. මේ මානේ දම්සිලු. අයිබෝවන් තිරුන්දනාතුප තවත් කාලයක් වේවා. පුබුදු මල් වතන්තේට කරපු පුංචි අපේ ස්තුතියයි මේ. අපේ ආරාධනෙන් මී පැමිණි නැන්දල මාමලා තියුළු දෙනාට අපේ තාත්තම් බලන්න මකතරතා දුන් ගුරුතුමියලා දෙවොම්පියව් ගොඩක් ස්තුතියි. අපේ දත්කම් බලන්නම් බාපු ඔබ තියුළු දෙනාටම දවත පුරා වේදමාන්ති වූ ජාලුවේ මෝටමත් ගොඩක් ස්තුති මගේ නම් මානේ දන්තිලු. මානෙත් දම්සිලු ස්තුතිය පුද කළා. සිංහල මාධ්‍යෙන් දැන් මනුකි රෙහන් සදුව දමිළ භාෂාවෙන් ඔබ අමතන්න සූදානම් වන වෙලාව මේ වගේ පොන්චි දක්ෂ ගොන්නක් එක්ක අපි දෙයත් කළ ලස්සන පුබුදු මල් වසන්තේ වේදිකාවේ වැඩ කටයුතු නිමා කරන්න සූදානම් වන අවස්ථාව මනති රෙහන් සදුවට අපි ලස්සනත් පුලසන් හඬකින් ආරාධනා කරමු. දමිළ භාෂාවෙන් ඉංග්‍රීසි ස්තුති කතාව සිදු කරන්න. මාලේ වදනම් ඉන්ද්‍රුතිනාති ගල්ලිලා මේ පාරකවන්ද අනේවරයුම් පරිසුහම් පොරුත්තාදු අනේවරයුම් මලෙක්ක පිරදිනහලුම් අන්බාහා පෙරරෝරි කනහලුම් नान हलयुम मिहोमी नाद्री नान मनुति तेहांसा නන්රි මනුති රෙහන්සා මීළඟට සඳසී දහම්සා දුවටයි ආරාධනා කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන් ඇය සූදානම් ස්තුති කතාව පවත්වන්න. Good afternoon all of you teachers, parents and my dear friends. All of you heard our concert. Thank you very much. Wish you all the best. Thank you very much. I am Sadati. ඒ ගැම්ම තියාගන්න ඕන ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් සඳසේ දහම් සාදුවයි ස්තුති කතාව ඉංග්‍රීසි භාෂාවෙන් සිද්ධ කළේ. දැන් අතන මෙතන ඇවිදින පුබුදු පෙර පාසලේ පුංචි යාළුවෝ හැමෝම ඇවිල්ලා මගේ වම් පැත්තේ මේ ඉස්සරහා තියෙන පුටු ටික තියෙන ඔයාලට ඒ ස්ථානෙට ඇවිල්ලා වාඩි වෙන්න තෑගි දෙන්නයි අපි දැන් ලෑස්ති වෙන්නේ. හැමෝම ඉස්සරහට එන්න පුබුදු පෙර පාසලේ පුංචි යාළුවෝ ටික තෑගි දෙන්න සූදානම් වෙනවා.
දොර බැහැර ගෙවාගෙන අද ලොකු කාර්යභාරයන් ගොඩක් තියෙද්දි දංගලට ආපු එක ලොකු හයියක්. දංගල ප්‍රජාව විශේෂ ආචාර්ය මණ්ඩලය හරි ආදරෙන් බලාගෙන හිටිය ඔබතුමා එනතුරු දංගල දරුවන් වෙනුවෙන් සුබ පැතුමක් එකතු කරන්න ඕනේ කියලා මට හිතෙනවා. සුබ
සුබදහවල් කාලයක් වේවා සියලුම දෙනාට. පැමිණි සිටින සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. අද කියන්නේ ඇත්තටම ගොඩක් කාර්යබහුල දවසක්. මොකද දෙනිය අධ්‍යාපන කාර්යාලය මගින් පස්කොඩ කොට්ටාශය සංවිධානය කරන මනාලියන් දැක්ම සහ නිර්මාණ ප්‍රදර්ශනය ලොකු උත්සවයක් තිබුණා. ඒක පටන් ගත්තේ 10ට. ඉතින් පුබුදු එකෙන් මට කිව්වා අන්තිම මොහොතේ හරි ඇවිල්ලා යන්න කියලා. ඇත්ත කතාව. මම එහෙ සහතික දෙන්න හිටියෙත් නෑ. මගේ අනිත් නිලධාරී දෙන්නට කියන්නේ මේ වැඩසටහන කරගෙන යන්න කියලා. මම මෙතෙන්ට ආවා. එනකොට 1:40යි. ඉතින් ඇත්තටම කනගාටු වෙනවා. ඉස්සෙල්ලම සමාව භජනය කරනවා අපි ගුරුතුමියන්ලා දෙපළගෙන්. ඔබතුමියලා ඉතාමත් හොඳින් ගුරු සංගමයේ සහ මොරොක්කෝ කොට්ටාශයේ හොඳ කාර්යභාරයක් කරන පෙරපාසලක් විදියට උදේ ඉඳන් මේ අවස්ථාවට සහභාගී වෙන්න නොහැකිුණ ගැන. ඉතින් ඇත්තටම ගත්තොත් දංගල පුරවරේ ගත්තොත් ලියාපදිංචි පෙරපාසල් අතුරින් ඉතාමත් ප්‍රමති සහගතව අපේ දෙනිය අධ්‍යාපන කලාපයේ තියෙන පෙරපාසල් 154න් ප්‍රමති සහගතව ඉතාමත් ක්‍රමානුකූලව වැඩ කරන පෙරපාසලක් තමයි දංගල පුබුදු පෙරපාසල කියන්නේ. ඉතින් අපි හැකි හැම අවස්ථාවකම එතුමියන්ලාගේ වැඩසටහන් වල සහයෝගය දක්වනවා. ඉතින් නමුත් පහුගිය තිබිච්ච රෑ කඳුර සහ නිර්මාණ ප්‍රදර්ශනයට දෙකටම සහභාගී වෙන්න නොහැකුණා මට. ඒක නිසා මම අනිවාර්යෙන් කිව්වා පොඩි වෙලාවකට හරි ඇවිල්ලා යන්න එනවා. ඒ ඔබතුමිලා වෙනුවෙන් බලාපොරොත්තු වෙච්ච අපේක්ෂාව ඉෂ්ට කරා. ප්‍රමාද වීම ගැන කනගාටු වෙනවා. ඉතින් හෙට දින මේ මල්වන් දරුවන් විධිමත් අධ්‍යාපනය කරා යොමු කරන්න ඔබතුමියන්ලා කරපු ශක්තිය කැපකිරීම අපි දැක්ක පෙරපාසල් අධීක්ෂණීය කටයුතු වලදී. ඉතින් දෙමාපියෙක් වශයෙන් තුමන්ලාට තුමින්නා දෙමාපියන්ට සතුටු වෙන්න පුළුවන්. Taman නිසි තීරණයක් අරගෙන හරි පෙරපාසලකට දරුවෝ යොමු කරා කියලා. ඉතින් දරුවන්ගේ අනාගතය සුබ වෙන්නත් ගුරුතුමියන්ලාගේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා ලබන අවුරුද්ද වෙනකොට මීට වඩා ශිෂ්‍ය පිරිසකට තමන්ගේ අධ්‍යාපනය ලබා දෙන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරේ. මගේ කෙටි සුභාශිංසනය ඉවරද අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. පෙරපාසල් වංශිකතාව ඔසවාත යන දෙනියයි කලාපේ රැදවල් නැතව වහන්සේ වෙන ආදරණීය චරිතය. බොහොම ස්තුතියි ව්‍යාපෘතිබාර නිලධාරීතුමා බුද්ධික මහත්මයා සුබ පැතුම් එක්කලා දරුවන්ට තෑගි දුන්නා. බොහෝ දුර බැහැර ගෙවාගෙන ආවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි ස්තුති කතාව නිල වශයෙන් සිදු කරන්න ඕනේ. ආරාධනා කරනවා නන්ද ශ්‍රී ගුරුතුමියට හරි ආදරෙන් ස්තුති කතාව සිදු කරන්න. බොහොමත්ම කෙටියෙන් මම මගේ ස්තුතිය ඔබ හැමට පිරිනමනවා. මොකද අද දවසේදී පුබුදුමල් වසන්තයේ වසන්තයක් බවට පත් කරන්න ඉතාමත්ම දායක වුණේ අපේ ආදරණීය දෙමව්පියනේ ඔබ සියලු දෙනා. ඒ වගේම ආදරණීය දුවේ පුතේ ඔබගේ දස්කම් විස්කම් තමයි අපි මේ මෙතෙක් වෙලා බැලුවේ. එහෙමනම් පළමුවෙන්ම මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා මේ ඉදිරි පෙළ අසුන්ගෙන ඉන්න ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාට දෙන්න හොඳ අත්පුඩියක් පුතේ ඔයාලම. බොහොමත්ම ස්තුතියි. ඔයාලා හරි ලස්සනට ඔයාලගේ ඉදිරිපත් කිරීම කරා. පුබුදුමල් වසන්තය ගොඩක් කලෙලි උනේ ආදරණීය දුවේ පුතේ ඔබලා නිසා. එහෙනම් ඔබලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මේ සියලුම කටයුතු වලදී දායකත්වය දක්වූ ආදරණීය දෙමව්පියනි ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි අද දවසේදී මේ කටයුතු සාර්ථක කරගන්න අපේ මේ ස්ථානයට විශාල පිරිසකගේ සහභාගීත්වය ලැබුණා. විශේෂයෙන්ම කියන්න ඕන මේ ඉදිරි පෙර පොල්ටෙල් පහන ඒ ආදිය ඒ වගේම නිවේදන කටයුතු මම කෙටියෙන් මගේ ස්තුතිය කරගෙන යන්නේ. මොකද ඔබට බාධාවක් නිසාවෙන් මා ගොඩක් වෙලා කල් ගත කරන එක. ඒ වගේම විදුලිය ලෝකකරණයෙන් ඒ වගේම මේ ශබ්ද පරිපාලනයෙන් දංගල සවුන්ඩ් ලයින් ඒ වගේම තමයි වීඩියෝ කරන්නේ දායක වුණා. මේ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි අද දවසම කැප කරගෙන පැමිණුණා මේ පුබුදුමල් වසන්තය දැක බලා සතුටු වෙන්න විශාල පිරිසක්. ඒ අතර පළමුවෙන්ම මේ අවස්ථාවේ නැතත් අපේ ගරුතර ස්වාමින් වහන්සේ ඒ වගේම විද්‍යාලය ලබා දෙමින් කටයුතු කර විද්‍යාලයේ විජිත ගොඩකන්ද මහත්මයා ඒ වගේම තමයි මේ ස්ථානයට සැපමිනි ආරාධිත අමුත්තන් සියලුම දෙනා ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ කලාප කාර්යාලයේ
ව්‍යාප්ත ප්‍රතිභාර නිලධාරී බුද්ධික මහත්මයාට මොකද එතුමා අවසාන අවස්ථාවේ හරි මේ ඇවිල්ලා සතුටු වෙන්න දැක බලා සතුටු වෙන්න අපිට ආශිර්වාද කරන්න පැමිණීම ගැන බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි මේ සියලුම කටයුතු වලදී බර කරට අරගෙන විශාල කැපවීමක් කරා අපේ උමේෂා සුරංගී ගුරුතුමියනි ඔබටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි අපේ පූජා නැටුම ආදිය සකස් කරමින් මේ අවස්ථාවේ නැතත් උෂානි සිතුවිය උෂානි මහත්මිය දායකත්වය ලබා දුන්නා. එතුමියටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි මේ නැටුම් අංග කිහිපයක් අපිට පුරුදු පුහුණු කරමින් මොරවක ජාතික පාසලේ නැටුම් ආචාර්යතුමිය සහයෝගය දක්වා ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. මට මේ අවස්ථාවෙත් නම තමයි අමතක වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ දායකත්වය ලබා දෙමින් කටයුතු කර සියලුම දෙනාට මේ පසුපස තියෙන මඩුව, ඒ වගේම මේ ශාලාව, ඒ වගේම මේ ශාලාවේ සම්පත් මේ සියලුම දේ ලබා දෙමින් කටයුතු කර හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම පොඩි හරි උදව්වක් උපකාරයක් කළ සියලුම දෙනාටත් මේ වගකීම කරට අරගෙන ඒ දෙන ලද බාර දෙන ලද කොටස් හරියාකාරව ඉෂ්ට සිද්ධ කරමින් දෙමාපියන්ගෙන් දැක් වූ සහයෝගය පිළිබඳව නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ නැටුම් රෙදි ගෙන යාම, ගෙනේම, ඒ වගේම මේ මඩුව ප්‍රවාහනය කිරීම මේ සෑම දෙයකදීම දායකත්වයේ ආදරණීය දෙමාපියනි ඔබ දැක් වූ සහයෝගයන් වලට හිමනම් බොහොමත්ම ස්තුතියි. ඔබ පුබුදුමල් වසන්තය බවට පත් කරන්න අපි දැඩි උත්සාහය ගත්තා. ඒ උත්සාහයේ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්නේ. එහෙමනම් මේ දුවා දරුවන් රටට වැඩදායි යහපත් පුරවැසියන් බවට පත් වෙන වගේම කවදා හරි දවසක මේ රට බබලවන මනුෂ්‍යකමින් හෙබි ආදරණීය දරු පරපුරක් වෙන්නත්, ඒ වගේම රටට වැඩදායි පුරවැසියන් බවට පත් වෙන්නත් ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. එහෙනම් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මෙතන අපේ නිවේදන කටයුතු කර ඉන්දික මහත්මයාටත් බොහොමත්ම ස්තුතියි. මට අමතක වීමක් වුණා. එහෙමනම් සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි හැමෝටම. පොබිසෝතේ ප්‍රධාන ආචාර්යතුමිය නන්දශ්‍රී අගුරුතුමිය මෙතකින් අපි පුබුදුමල් වසන්තේ නිමාවට පත් කරනවා. අද ශබ්දවාහිනී දායකත්වය එකතු කළේ දංගල සවුන්ඩ්ස් ආයතනයේ අරුණ ප්‍රසන්න අවුරුදු 15ක් සම්පූර්ණ කරන ආදරණීය ශබ්දවාහිනී දායකත්වයක්. ස්තුතියි ඔබට තීතට ලස්සනට අරුණ ප්‍රසන්න ශබ්ද පරිපාලනය එකතු වුණා. ඒ වගේම සන්ෂයින් ආයතනයේ මොරබක ආස්වාදශීලී සේවාව සපයමින් අද සනත් සාදිනෙත් ආදරණීය හිතවතුන් අපිත් සමග එකතු වුණා. ඒ වගේම තිරේ අරින වහන තැන ඉඳලා මේ ආපු වෙලාවෙ ඉඳලා ලෙන්ගතුකම් පාපු ආදරණීය දංගල මිනිසුන්ට ස්තුතිය පළ කරලා අපි සමුගන්නවා ආයෙම හමු වෙන බලාපොරොත්තු ඇතිව. සජීවීව දිනක වේදිකාවක හමු වෙමු. එසේ නොබෙතිනම් සතියට දින දෙකක් මම එනවා දිදුල රූපවාහිනියේ නොබේ නිවහනට ආරාධනා කරන රූපවාහිනියේ පුංචි තිරෙන් හරි ඔබ අප හමු වෙමු කියලා. අද මට ආරාධනා කළාට නන්දශ්‍රී ගුරුතුමියට, ඒ වගේම ආදරණීය උමේෂා සුරංගී ගුරුතුමියට විශේෂ ස්තුතියි. ඒ වගේම ආදරණීය දෙමව්පියනි ඔබට මගේ ගෞරවයෙන් ස්තුතියි. මම ඉන්දික කළුආරච්චි. ඔබ හැම දිනකටම වාසනාවන්ත අනාගතයක් ආයුබෝවන්.